යාළුවනේ අද ජනවාරි 13 වෙනිදා මේ ඊශ්‍රායලයේ ජෙරුසලමේ ඔයගොල්ලෝ දකින්නේ ඉදිරියෙන් ශේෂ්ත්‍රයේ වැඩබිමක්. මේක මාස 8ක විතර ඉඳලා වැඩ කරනවා මෙතන වැඩ කරනවා තාම ඉදිරියෙන් ඉවර නැහැ. මේ ඊයේ රාත්‍රියේ ඉඳලා ඊශ්‍රායලයේ ධාරානිපාත රැස්සක් වගේ මේ දැනුත් වහින මීඩියෝ ගිහිලා ඉතින් මේ හයියෙන් වහින මේ වහින වෙලා ඔබලා පේනවා ඇති. ඉතින් බලන්න මේ ඉදිරියෙන් ශේෂ්ත්‍රය අද මේ වැඩබිමේ කිසිම සේවකයෙක් වැඩ කරන්නේ නැහැ. මේ කිසි සේවකයෙක් වැඩ කරන්නේ නැහැ. මොකද වැස්ස නිසා වැඩ කරන්න බෑ. එතකොට මේ ඉදිරියෙන් ශේෂ්ත්‍රයට ආපු තරුණෝ ගොඩාක් කියනවා මේ වැඩ නැහැ අපිට වැඩ නැහැ. ඒ වගේම අපිට වැටුප මාසාන්තිමට පොඩි වැටුපක් ලැබෙන්නේ කියලා. එතකොට මේක තමයි ඇත්ත. හේතුව මේ සීත හේතුවත් ඊශ්‍රායලයට අධික සීතල, අධික වැස්ස, අධික මීදුම. එතකොට මේ කාලගුණේ කලින් මේ ඊශ්‍රායලයට දැනුම් දෙනවා. එතකොට මේ වැඩබිම් වල වැඩ කරන්නේ නැහැ. මොකද මේ එළියේ මේ සම්පූර්ණ එළියේ වැඩ කරන්න තියෙන්නේ. එතකොට වැඩ කරන්න බෑනේ. ඒ නිසා ඉතින් වැඩ නැහැ. ඒ නිසා ඊශ්‍රායලයට එන්න අපේ ආදරණීය සහෝදර සහෝදරියන් ඒ වගේම ඊශ්‍රායලයේ මේ විදිහට වැඩ කරන විශේෂයෙන්ම ඉදිකිරීම ශේෂ්ත්‍රයේ එන්න අයට මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන එක වගේ හැමදාම වැඩ නැහැ. හැම මාසෙකම එක වගේම වැටුප ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒවා දැනගෙන ඉන්නේ මේ දිනවල කොහොමද මේ වර්ෂාපතනයේ පෙබරවාරි මාර්තු සමහර මාසවල අප්‍රේල් මාසෙ දක්වාත් තියෙනවා. ඒ වගේම සීතලයි මේ එළිය වැඩ කරන හැම කෙනෙක්ම දන්නා ඊශ්‍රායලයේ ඉන්න කට්ටිය සීතලයි. ඉතින් ඒවා දැනගෙන ඉන්න විශේෂයෙන් ඉදිකිරීම ශේෂ්ත්‍රයට එනවා. ඉතින් මේකයි අද විද්දි මේ ඊශ්‍රායලයේ තත්ත්වය. ඔන්න එන කට්ටිය දැන ගැනීමට තමයි මේ වීඩියෝ එක ගන්නේ. බොහොම ස්තුතියි.